Hi guys. ඔන්න මේ තියෙන්නේ අපේ කාමරය. මේ අපේ පොඩි එක්කෙනාගේ වැඩ. මේ හැමතැනම කාලා දාලා එයාගේ වැඩ. එයාගේ සෙල්ලම් තමයි මේ තියෙන්නේ. ඔය හැමදේම සල්ලි හැමදේම ඇදලා ඉසික් කළා. ඔන්න ඔහොම තමයි අපේ කාමරේ තියෙන්නේ. ඔක්කොම ඉතින් මම දැන් පටපට ගාලා අස් කරන්න යන්නේ. අපි අස් කරමුද? Hi guys. Hi. දැන් ඔයාලට පෙන්වන්නේ මගේ කාමරේ කොහොමද තියෙන්නේ කියලා. පොඩි එකනත් එක්ක ඇත්තටම විනාඩි 5ක්වත් කාමරේ තියාගන්න බෑ අස් කරලා. ඉතින් එහෙම කියලා බෑනේ. දැන් අපි දෙන්නා කරන්න යන්නේ කාමරේ අස් කරන්න. හැබැයි ඉතින් දෙන්නා කිව්වට මං විතරයි ඉන්නේ පොඩි එකනත් එක්ක කාමරේ අස් කරන්න ගියොත් ලොකු ජංජාලයක් වෙනවා. ඉතින් ඒ හින්දා ඔන්න යාව පැත්තකට කරලා මම කරන්න යන්නේ කාමරේ අස් කරන්න. එහෙනම් මාත් එක්ක එන්න බලන්න මං කාමරේ අස් කරන්නේ කොහොමද කියලා. අස් කරාට පස්සේ කියන්නේ ලස්සනයිද කොහොමද කියලා පිළිවෙලයිද කියලා කියන්න. එහෙනම් අපි අස් කරමු. ලොකු වැඩක් තියෙනවා ළමයි. මොකද මේ එයාට අර බරි කියන්න යද්දි හම් වෙනවම පැකට්. මෙන්න මේ වගේ පැකට්. හරිද? ඇත්තටම කිව්වොත් අපේ බබාණන් මේවා කන්නේ නැහැ. ඉතින් එයා ඒ වැඩකට සෙල්ලම් කරනවා. ඉතින් අපි දැන් ඒව ටිකක් අස් කරලා මේ හැමතැනම එයාගේ මං එකතු කරනවා 5 කාසි 10 කාසි එකතු කරනවානේ. අන්න ඒ කාසි ටික ඔක්කොම දැන් එකින් එක අහුලන්න ඕනේ. මොකද මේ ඔක්කොම බිම. ඉතින් ළමයි මෙන්න මේ කැටේ තමයි මගේ කාසි පාරක් තියෙන්නේ. ඉතින් ඕවා ටික ඔහොම අහුල්ලා අපි මේකට දාමු. මේ ටික අපි අහුලලා මේ කැටේ ඉතින් ඇත්තට මගේ බූල් බෑන නම් ඒ වගේ දේවල් තියෙනවා. ඔය ටික අපි ඉස්සෙල්ලා දාගමු. පේනවනේ හැම තැනම තියෙන මේ කාසි යා කාපු දේවල්. මේ ටික අපි එනම් පට ගාලා කැටේට දාගමු. ඔන්න හරි ඒ ටික කරගත්තා. අවශ්‍ය බඩු ටික බිම තිබ්බ ඕනි බඩු ටික වෙනම තියාගත්තා. දැන් ඉතින් කරන්න තියෙන්නේ මෙන්න මේ බෙඩ් එක මේක චුට්ටක් හදන්න ඕන. මොකද රෑට නිදා ගන්නකොට හදන්න හරි කරදරයි. ඒ හින්දා අපේ බෙඩ් එක හදාගමු. නම් මාත් එක්ක ඉන්න ගමන් මොන එක හදාගමු. ඔන්න හරි ගයිස් අපේ බෙඩ් එක හදලා ඉවරයි. මේ තියෙන අපේ බබාගේ පැන්ඩා. මෙයාව ඉතින් අනිවාර්යෙන් මේ ඇන්ට් එක යාලා හැබැයි මඩ ගාලා ජරා කරලා තියෙන්නේ. ඒ දෙන්න යාට ඕනි හැබැයි. යාට නිදා ගන්නකොට අනිවාර්යෙන් යාට ඕනි. අපි ඒ දෙන්නම බෙඩ් එකකින් පොට් එක අරින් තියමු. ෆෝන් එක ස්ටෑන්ඩ් එකේ තියලා තියෙන්නේ. හැබැයි හරි අමාරුවක් වුණා. වැඩේ කරගන්න වෙන්නේ නැහැ. ඒ හින්දා යන්න කලින් පටපට කරලා ගිය අස් කරන්නම්. ගිය අස් කරලා ඔයාලට ගිය අස් කරලා වීඩියෝ එකක් අනිවාර්යෙන් ගේන්නම්. ටන්ටඩා. අම්මෝ ළමයි දැන් නම් ඉවරයි. දැන් මම බොහෝ දුරට මේ ඔක්කොම ඉවරයි. දැන් ඔයාලට මම පෙන්නනවා. ඔන්න ඔහම තමයි මගේ රූම් එකට යන්න තියෙන්නේ. මේක තමයි මගේ රූම් එක. ඉතින් අපේ ගෙදර ඇත්තටම ලොකුවට නැහැ. මෙන්න මේ කාමරේ. තව ඉස්සරහට යන්න කුස්සියක් එකම තමයි අපේ සාල් ගාලා තියෙන්නේ. ඔන්න ගයිස් මේ තමයි මගේ ඇඳ. ඔය තමයි මම කිතින් කියන්න ඕනි කන්නාඩියෙන් ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ කන්නාඩියලා. ඉතින් පේන්නේ නැහැ කියලා. අපි කාමරේ ලයිට් එක හරියන්නේ. මේ ෆ්‍රිජ් එක. ඉතින් අපි දියර ඔන්න යනවා කරන්නේ. ගෙදර හදාගෙන තියෙන විදිහට. මේ මම ඒ තමයි මම
කරලා එන්නත්. ටන්ටරා. ඔන්න මමයි අපේ කාමරේ මම අස් කරගත්තා. ඉතින් කියන්න ඕනේ ඇත්තටම අපේ ගෙදර ලොකු ගෙදරක් නෙමෙයි ළමයි. අපේ ගෙදර ඇත්තටම පොඩි ගෙදරක්. මේ මගේ රින් ලයිට් එක. මම මේකෙන් තමයි TikTok වැඩ කරන්නේ. මම මේ වීඩියෝ එක කරද්දී වෙලාව 5:10යි. දැන් වෙලාව 5:34යි. ඉතින් මේ දැන් මට තව රාජකාරියක් තියෙනවා. පහන තියන්න යන්න ඕනේ. අනිවාර්යෙන් මම බුදුහාමුදුරන්ට පහන තියනවා 6 වෙනකොට. ඉතින් ඊළඟට තියෙන්නේ බුදුහාමුදුරන්ට පහන තියන්න යන්න අත් කකුල් චුට්ටක් සෝදගෙන මුණු චුට්ටක් සෝදගෙන බුදුසාදුට පහන තියන්න යන්න ඕනේ. මොකද කියන්නේ බුදුසාදුට පහන තියන්න යන්න ඕනි. ඔලත් එනවද? මම තියන්නද? ඉස්සෙල්ලා ගිහිල්ලා අපි අත් කකුල් ටික හොදගෙන ඉමුකෝ. ඊට පස්සේ අපි බුදුසාදුට පහන තියමු. එහෙනම් යන් ගිහින් ඉක්මනට එමු. ඕක තමයි ගයිස් අපේ දොල. එහෙනම් ඉතින් වීඩියෝ එක ඉවරයි. වෙන දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් පරිස්සමෙන් සුවෙන් ඉන්න. බයි.